සංගීතයේ සැඟවුණු බලය. හරි. අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය මාතෘකාව ගැන ටිකක් ගැඹුරින්. හරි. සංගීතයට දක්ෂයි කියලා කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ මොකක්ද? බොහෝ විට සංගීත භාණ්ඩයක් වාදනය කරන කෙනෙක් නේද? ඒත් අපි පොඩ්ඩක් වෙනස් විදිහට හිතලා බැලුවොත් ඔය සංගීතවත් කියන එකට සංගීත භාණ්ඩයක් වාදනය කරන එකට වඩා හිතන තරම් ලොකු සම්බන්ධයක් නැත්නම් එහෙම. ඒ වෙනුවට අපේ මොළය ශබ්ද සහ මේ ලෝකය වටහා ගන්න විදිහත් එක්ක ඒකට ඊට වඩා ලොකු සම්බන්ධයක් තිබුණොත් මොකද? ඉතින් මේ කතාබහ ඇත්තටම සංගීතයයි අපේ මනසයි අතර තියෙන ওই පුදුම සහගත සම්බන්ධය ගැන හොයලා බලන ගමනක්. හරි. අපි එනම් යමු අපේ පළවෙනි කොටසට සැඟවුණු සංගීත කර්මාන්තය. ඒ කියන්නේ වේදිකාවට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. අපි මෙතනදී බලන්න යන්නේ සංගීත වෘත්තියක් කියන්නේ වේදිකාවට නැගලා සින්දු කියන එකට විතරක්ම සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියන කාරණය ගැනයි. කවුරු හරි සංගීත ක්ෂේත්‍රයේ ජොබ් එකක් ගැන කිව්වොත් ඔළුවට එන පළවෙනිම රූපේ මොකක්ද? අනිවාර්යයෙන්ම වේදිකාවේ ඉන්න ගායකයෙක් හරි වාදකයෙක් හරි නේද? හැබැයි ඇත්ත කතාව නම් ඒක සම්පූර්ණ චිත්‍රයේ හරිම පොඩි කැලලක් විතරයි. උදාහරණයක් විදියට ෆෝලි ආටිස්ට්. කවුද මේ? දැන් ෆිල්ම් එකේ ඇහෙන අඩි සද්ද, දොරවල් වහන සද්ද, ඔය වගේ එදිනෙදා සද්ද ඔක්කොම හරිම තාත්වික විදියට නිර්මාණය කරන්නේ මෙන්න මේ අය. මේක තමයි සංගීත කර්මාන්තය අපි වැඩියෙන් නොදකින පැත්තක්. තව කෙනෙක් තමයි සංගීත චිකිත්සක. බලන්නකො මේකේ තියෙන බලය. මේ අය සංගීතය කියන මාධ්‍ය පාවිච්චි කරලා මිනිසුන්ගේ මානසිකව වගේම ශාරීරිකවත් සුවතාවය හදන්න උදව් කරනවා. ඇත්තටම හරිම බලගතු වෘත්තියක්. දැන් මේ පැත්ත බලන්න සංගීත තාක්ෂණයට මෘදුකාංග හදන කෙනෙක්. අපි අද සින්දු අහන්න, හදන්න, රෙකෝඩ් කරන්න පාවිච්චි කරන apps, softwares ඔය ඔක්කොම පිටිපස්සේ ඉන්න මෙන්න මේ වගේ අය. එයාලා තමයි සංගීතයට තාක්ෂණික පණ දෙන්නේ. හරි. දැන් මේ වගුව දිහා බැලුවම මේ කර්මාන්තය ඇත්තකම කොච්චර විවිධාකාරද කියලා හොඳටම පැහැදිලි වෙනව නේද? ශිල්පය පැත්තෙන්, ව්‍යාපාර පැත්තෙන්, නීතිය, තාක්ෂණය, සෞඛ්‍ය මේ හැම අංශයකම හොඳ පඩියක් එක්ක රැකියා තියෙනවා. ඉතින් දැන් පැහැදිලිනේ වේදිකාවේ සින්දු කියන එක කියන්නේ මේ දැවැන්ත කර්මාන්තයට ඇතුල් වෙන්න තියෙන එකම එක දොරක් විතරයි. හොඳයි දැන් අපි යමු දෙවෙනි කොටසට. සංගීත හැකියාව විකේතනය කිරීම. ඒ කියන්නේ ඒක අපි හිතන දෙයක්ම නෙවෙයි. දැන් අපි වෘත්තියෙන් ටිකක් අයින් වෙලා මේ සංගීතමය හැකියාව කියන්නේ අතට මොකක්ද කියන එක ගැන හොයලා බලමු. ප්‍රොම්ස් කියන විද්‍යාත්මක පරීක්ෂණයට අනුව සංගීතමය හැකියාව කියන්නේ නිකම්ම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න තියෙන ටැලන්ට් එක නෙවෙයි. ඒකට වඩා ගැඹුරු දෙයක්. ඒක තමයි එක එක ශබ්ද වෙන් කරලා හඳුනා ගන්න අපේ මොළය පාවිච්චි කරන සංජානන කුසලතා ටික. සරලවම කිව්වොත් අපේ මොළය සද්ද ප්‍රොසෙස් කරන විදිහ. ඉතින් අලුත් සංගීත හැකියාව මනින ටෙස්ට් එකකින් බලන්නේ මොළයට ශබ්ද වටහා ගන්න තියෙන හැකියාව ගැනනේ. ඒකෙදි මනින දේවල් තමයි තනු හඳුනා ගැනීම, සුසර කිරීම, ඊගොඩ තියෙනවා ටිම්බර්. ඒ කියන්නේ ශබ්දයේ වර්ණය. සරලවම කිව්වොත් වයලින් එකකින් එන සද්දෙයි ට්‍රම්පට් එකකින් එන සද්දෙයි අතර වෙනස අඳුන ගන්න තියෙන හැකියාව. ඊට අමතරව වේගය, රිද්මය, ස්වර මට්ටම, උච්චාරණය වගේ දේවලුත් මනිනවා. මේකේ තියෙන නියමම දේ තමයි මේක කොච්චර කාර්යක්ෂමද කියන එක. හිතන්නකෝ ඉස්සර කාලේ ලැබ් එකකට ගිහින් පෙයක් විතර කරන්න ඕන වුණු ටෙස්ට් එකක් දැන් මයික්‍රෝප්‍රොම්ස් කියන අලුත් ක්‍රමයට ඔන්ලයින් ගිහින් විනාඩි 10කින් කරගන්න පුළුවන්. හරි. මේ ස්ලයිඩ් එකේ තියෙන මේ R/7 කියන අංගය හරිම වැදගත්. මෙතන R කියන්නේ විද්‍යාවේදී සහසම්බන්ධය. ඒ කියන්නේ දේවල් දෙකක් අතර තියෙන ගැළපීම මනින මිම්මක්. අගේ එකක් වුණා නම් ඒක පරිපූර්ණ ගැළපීමක්. ඉතින් 0.72 කියන්නේ ඊට ඉහළ ගැලපීමක්. මෙටින් ඔප්පු වෙන්නේ අර විනාඩි 10 ඔන්ලයින් ටෙස්ට් එක, පේක සම්පූර්ණ ටෙස්ට් එක වගේම නිවැරදි සහ විද්‍යාත්මකව වළංගුයි කියන එකයි. ඒ කියන්නේ ඒක අපිට සම්පූර්ණව විශ්වාස කරන්න පුළුවන්. හොඳයි අපි යමු අපේ තුන්වෙනි කොටසට. අපව හැඩගස්වන රිද්මය. ඒ කියන්නේ සමාජීය ස්පන්දනය. දැන් අපි බලමු අපේ ජීවිතවල රිද්මයට තියෙන සමහර විට අපිට නොදැනීම සිද්ධ වෙන ඒ ගැඹුරු බලපෑම ගැන. ස්නායු විද්‍යාඥ නීනා ක්‍රවුස් කියන මේ කතාව අහන්න. මොළයේ ඇති රිද්ම අපේ විඥාණයටම පදනම ලෙස හඳුන්වලා තියෙනවා. හිතන්නකෝ ඒ කියමනෙන්ම අපිට තේරෙනවා නේද රිද්මය කියන්නේ සංගීතයට විතරක් ආදාළ දෙයක් නෙවෙයි ඊට වඩා කොච්චර මූලික දෙයක්ද කියලා. මෙන්න හරිම රසවත් පරිේශනයක්. මේකෙදී මාස 14ක් වයස බබාලව සංගීතයට මචල පැද්දුවා. හැබැයි සමහර බබාලව පැද්දුවේ හරියටම තාලෙට. අනිත් අයව හිතාමතාම පැද්දුවේ තාලෙන් පිට. ප්‍රතිඵල දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා.
පැද්දුට පස්සේ පර්යේෂකයා බිම මොකක් හරි දෙයක් ඇතෑරලා ඒක ගණ්ඩ උදව් ඕන වගේ පොඩි රංගපෑමක් කළා. බරණ්ඩක උණු දේ. තාලෙට පැද්දිච්ච බබාලගෙන් 80%ක්ම වගේ උදව් කරන්න ඉස්සරහට ආවා. ඒත් තාලෙන් පිට පැද්දිච්ච අයගෙන් වැඩි හරියක් උදව් කරන්න ගියේම නෑ. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම මොකක්ද? රිද්මයානුකූලව එකට ගැළපීම මිනිස්සු අතරේ බැඳීමක් හදනවා. ඒ කියන්නේ රිද්මය කියන්නේ අපිව සමාජයක් විදියට එකට තියෙන මූලිකම බලවේගයක්. හරි. දැන් හතරවෙනි කොටස සංගීතය සහ විවේචනාත්මක චින්තනය අතර තියෙන පුදුමසාගත සම්බන්ධය. අපි බලමු සංගීතය හසුරුවන මොලයයි දේවල් විශ්ලේෂණය කරන මොලයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මෑතකදී ඒ කියන්නේ 2023 කරපු අධ්‍යයනයකින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සංගීතමය බුද්ධියයි විවේචනාත්මක චින්තන හැකියාවයි අතර තියෙන සම්බන්ධය ගැන හොයලා බැලුවා. මෙන්න මේ අධ්‍යයනයේ ප්‍රධානම සොයා ගැනීම. එය හොයාගත්තා ශිෂ්‍යයන්ගේ විවේචනාත්මක චින්තන හැකියාවන්ගෙන් 13.5%ක්ම එයාලගේ සංගීතමය බුද්ධියත් එක්ක සම්බන්ධයි කියලා. හැබැයි මේ සංඛ්‍යාව ගැන කියද්දී මේකත් කියන්න ඕන. පරිශකයන්ම කිව්වා එයාලා හොයාගත්තේ අඩු නමුත් සැලකිය යුතු ධනාත්මක සම්බන්ධයක් කියලා. ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනවා ඒක වැදගත්. හැබැයි ඒක දැලන්ත සම්බන්ධයක් නෙවෙයි. හරි දැන් අපි ආවා අවසාන කොටසට. සංගීතයත් එක්ක මොලය. අපි බලමු මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන අවසාන පණිවිඩය මොකක්ද කියලා. ඉතින් අපි මේ කතා කරපු ගමන පොඩ්ඩක් ආපහු හැරිලා බැලුවොත් එක අපි දැක්ක සංගීත කර්මාන්තය කියන්නේ වේදිකාවට වඩා කොච්චර විශාල දෙයක්ද කියලා. දෙක අපි ඉගෙන ගත්තා සංගීතමය හැකියාව කියන්නේ ටැලන්ට් එකකට වඩා මොලය ශබ්ද අඳුනගන්න විදිහක් කියලා. තුන අපි දැක්ක රිද්මය කියන එක සමාජ සම්බන්ධතාවලට කොච්චර මූලිකද කියලා. හතර සංගීත බුද්ධියයි විවේචනාත්මක චින්තනයයි අතර පැහැදිලි සම්බන්ධයක් තියෙන බවත් අපි දැක්කා. එහෙනම් අන්තිමට හිතන්න දෙයක් අපි එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න හිතන්න වැඩ කරන්න මේ හැමදේටම සංගීතයේ මේ තරම් මූලික දෙයක් නම් අපි තාමත් පාවිච්චියට නොගෙන අතෑරලා දාලා තියෙන විභවය මොකක් වෙන්න පුරවන්ද?